පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මමගේ YouTube නාලිකාවට එකතු කර ගන්නවා. මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ ඉස්සරහට භාවනා කරන්න යන සෙල්ලමක් ගැන. කතාව බලන ඔයාලට තේරෙනවා ඇති මේ වෙද්දී භාවනා මොකක් හරි දෙයකට සැරසෙනවා කියලා. ඇත්තම තමයි භාවනා මේ වෙලාවේ සැරසෙන්නේ නිම්නාවිවයි කෙවින්වයි සදාහටම දෙපැත්තකට වෙන් කළා දාන්න. ඉතින් ඒකෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි මේ වෙලාවේ භාවනා සැරසෙන්නේ. මම ඔයාලට කියන්න යන්නේ මේ වීඩියෝ එකෙන් අන්න ඒ දේ ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එකත් subscribe කරන්න. භාවනා මුලින්ම කරන්නේ ජයනාත්ව හම්බෙච්ච එකනේ. ජයනාත්ව හම්බෙලා කොහොම හරි නිම්නාවිව හම්බ වෙන්න දිනයක් දාගත්තා. ඉතින් ඊට පස්සේ නිම්නාවිව හම්බ වෙලා නිම්නාවිගේ හිතට හුඟා ප්‍රශ්න ඇතුල් කරා. ඉතින් ඒ වෙද්දී නිම්නාවිගේ හිත තවත් ප්‍රශ්න ගොඩකින් හෙම්බත් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ නිම්නාවි කෙවින් එක්ක තියෙන තරහ තවදුරටත් වැඩි කරන්න භාවනාවේ කතා ටිකට වෙන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ කරන්නේ කෙවින් මේ හැමදේම දැනගත්තට පස්සේ කෙවින් මේ භාවනාවට එන්න කියලා හැම දෙයක්ම නිරවුල් කරගන්න උත්සාහ කරනවනේ. ඔන්න ඉතින් මේ විදිහට උත්සාහ කරද්දී එතෙන්දි කෙවින්ගේ ඇස් ඉස්සරහම භාවනා බොරු කියන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ගැටුමකුත් ඇති වෙන්න යන්නේ. ඔන්න මේ කොටසත් අපිට මේ සතියේදී බලා ගන්න පුළුවන් වෙනවා. එතනින් නවතින්නේ නැතුව භාවනා කරන දෙයක් තමයි මෙවන්න මුණ ගැහෙන්න යන එක. ඇත්තටම මෙවන්න මුණ ගැහෙන්න ගිහිල්ලා භාවනා කියනවා මොකක්ද එහෙම කරන්න හේතුව කියලා කියන්න කියලා. හැබැයි ඉතින් මෙතන ඇත්තදින්ම මෙවන්ගේ හිතේ තියෙනවා පුංචි ප්‍රශ්නයක්. ඇත්තටම මෙවන් නැයි මේ වෙලාවේ කෙවින්ට ද්‍රෝහි වුණේ. ඔන්න ඔය ප්‍රශ්නෙත් අනිවාර්යයෙන්ම භාවනා කෙවින්ගෙන් අහනවා. ඉතින් ඒ වෙලාවේ භාවනාවට මේකට උත්තර දෙන්න පුළුවන් කමක් මෙවන්ට නැහැ. ඒකට හේතුව තමයි මෙවන්ට උවමනාව තියෙනවා මේ හැම දෙයක්ම කෙවින් එක්ක කියලා හිත නිදහස් කරගන්න. ඉතින් භාවනා කියන්නේ මේ දේවල් ඔක්කොම භාවනාවට කියන්න කියලා. නමුත් ඉතින් ඒ දෙයට මෙවන්ගේ හිත නම් ඉඩ දෙන්නේ නැහැ. කොහොම වුණත් භාවනා වගේම මෙවන් දෙන්න කතා කර කර ඉන්න වීඩියෝ එකක් තව කෙනෙක් පිටුපස්සේ ඉඳන් ගන්නවා. ඇත්තටම මේ කවුරු වෙන්න ඇත්ද? ඔයාලට පුළුවන් මේ ගැන මට කමෙන්ට් එකකින් කියන්න.